රුවන් පොළොව මත යලි දිනකදී මා ඉපදේවා බුදුහඬ බුදුබණ බුදු බල නොඅඩුව ලොවට සේවා. ලෝකයම අද මහා යුද ගින්නක අද්දරට ඇවිත් ඊශ්‍රායලය, ඉරානය සහ ඇමරිකාව අතර ඇති වී තිබෙන මේ ගැටුම හුදෙක් දේශපාලනික සටනක් නෙවෙයි. එය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේම පැවැත්මට එල්ල වූ දරුණු තර්ජනයක්. නමුත් මේ මහා විනාශය මැද කල්යාණ මිත්‍රයා නාලිකාව හරහා අද අපි කතා කරන්නේ මේ වගේ කාලයක ශ්‍රී ලංකාව වැනි ධර්මද්වීපයක බෞද්ධයෙකු වී ඉපදීමට අප ලැබූ මහා වාසනාව සහ ඒ තුලින් අප ගොඩනගාගත යුතු සම්මා දිට්ඨිකත්වය ගැනයි. පංච දුර්ලභ කරුණු බුදුදහමට අනුව මිනිසියෙකුට ලැබිය හැකි අතිශය දුර්ලභ කරුණු පහක් තිබෙනවා. අද ලෝකයේ සිදුවන විනාශයන් දෙස බලන විට අපට මේ දුර්ලභ අවස්ථාවන් කොතරම් වටිනවාද යන්න වැටහෙනවා ඇති. මනුස්සත්ත්ව දුර්ලභෝ. මනුෂ්‍ය ආත්මයක් ලැබීම අතිශය දුෂ්කරයි. යුද බිය පවතින රටක නොවි නිදහස් රටක මිනිසියෙකු වීමම පිනක්. බුද්ධුප්පාදෝ දුර්ලභෝ. බුදුවරයෙකුගේ පහළවීම අතිශය දුර්ලභයි. අප ජීවත් වන්නේ ගෞතම බුදු සසුන පවතින කාලයකයි. සද්ධර්ම සවනං දුර්ලභං. ලෝකයේ බොහෝ පිරිසකට යුද හඬ, මරණ හඬ ඇසෙද්දී අපට නිවන් මඟ පෙන්වන උතුම් සද්ධර්මය ඇසීමට ලැබීම වාසනාවක්. පබ්බජිත භාවෝ දුර්ලභෝ. ශාසනය කෙරෙහි පැහැදී පිළිවෙත් පිරීමට සිතක් ඇතිවීම පවා දුර්ලභ කරුණක්. ෂණ සම්පත්තිය. බුද්ධ ශාසනය පවතින කාලයක ධර්මය තේරුම් ගත හැකි බුද්ධියක් ඇතිව ශ්‍රී ලංකාව වැනි රටක ඉපදීම අප ලැබූ මහා ෂණ සම්පත්තියයි. බුදුන් වැඩිය රට, දහම රැඳුන රට, ඉරියෙන් තනියෙන් ඉතිරේවා. ඊශ්‍රායලය හෝ ඉරානය වැනි රටවල මිනිසුන් මරණ බියෙන් පසු වෙද්දී අපට ලැබී ඇති මේ දුර්ලභ අවස්ථාවන් අපතේ යෙවිය යුතු නැහැ. සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැකීම අපට කියා දෙන්නේ මේ සියලු විනාශයන් සිතේ පවතින තණ්හාව සහ වෛරයේ ප්‍රතිඵල බවයි. නහි වේරේන වේරාණි. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත්, මෛත්‍රියෙන්ම පමණක් වෛරය සංසිඳෙන බවත් ලෝකයටම කියා දිය හැක්කේ සම්මා දිට්ඨික බෞද්ධයන් වන අපටයි. ලෝකය පුරා අහිංසක මිනිසුන් කඳුළු හලද්දී අපි අපේ වාසනාවන්ත උරුමය තේරුම් ගනිමු. ලෝකයේ කොහේ යුද්ධයක් ඇතිහුවත් අපේ මනස තුල ධර්මයේ යුද්ධයක් ජයගෙන ශාන්තිය ළඟා කරගනිමු. මේ ව්‍යසනකාරී කාලය තුල කලබල නොවි සියලු සත්වයන්ට මෙත් සිත පතුරවමු. මෙවැනි ගැඹුරු විග්‍රහයන් සහ දහම් කරුණු සඳහා කල්යාණ මිත්‍රයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. TikTok එක ෆලෝ කරන්න. මේ පණිවිඩය තවත් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති කරගන්නට උපකාරයක් වේවි. යුදබිය තුරන් වේවා. සැමට සාමය උදා වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා. මෙය ධර්ම දානයක්ම වේවා. මෝපිම අපගේ රැක දේවා. සතර